ඉතින් අද අපි බලන්න යන්නේ නීතිය සරණක් නැති නිසා තමන්ගේ ප්‍රශ්නය තමන් විසින්ම විසඳ ගන්න උන මිනිහෙක් ගැන කතාවක්. ඉතින් මේ තමයි ට්‍රබල් මෑන්. රිලීස් වුණේ 2025. මේ කතාවේ ලෝකය ටිකක් අඳුරුයි. ඒ වගේම හරිම කුරිරුයි. ඒ වගේම මෙතනින් අපේ ප්‍රධානම චරිතය තමයි ජැක්සන් කියලා කියන්නේ. පොර නිකන් වීරයෙක් නෙවෙයි. එයා හරියට ඇන්ටි හීරෝ කෙනෙක්. ඒ කියන්නේ නීතියේ තියෙන ඉඩස් වලින් රිංගලා එයාගේම ක්‍රමවලට යුක්තිය කරන පොරක්. මේ ෆිල්ම් එකේ මුලදිම අපිට යව හඳුනලා දෙන්නම එයාගේ මේ ගතිගුණ හොඳටම පැහැදිලි වෙන විදියට කිසිම සමාවක් නැති පට්ටම බෲටල් ඇක්ෂන් සීන් එකකින්. කතාව පටන් ගන්නකොටම අපි දකින්නේ ජැක්සන් කිරිටි වෙලා ගියපු ජිම් එකකට ඇතුල් වෙනවා කියලා. ඉතින් එයා කෙලින්ම ඇවිදගෙන යන්නේ යකෙක් වගේ ඩෙඩ් ලිෆ්ට් ගහන තට ඔලුවක් තියෙන මිනිසෙක් ගාවට. ගොඩක් සංසුන්ව. හැබැයි ඒ සංසුන්කම ඇතුලේ ලොකු භයානකමක් හංගගෙන ජැක්සන් මේ වෙලාවේ දරුට කියනවා මම එව්වේ උඹ ඊයර කරදර කරපු ගෑනු කෙනා කියලා. ඉතින් මේක හිච්චකම මාර මසල් කන්දරාවට හිනාවක් යනවා. ඉතින් එයා හිතන්නේ ජැක්සන් කියලා කියන්නේ නිකන් පොඩි කොල්ලෙක් කියලා. හැබැයි ඉතින් ඒ හිනාව තප්පර කිහිපයකින් මුණෙන් වියකිලා යන්නේ පේ ජැක්සන්ගේ අතිශය දරුණු සහ කාර්යක්ෂම ප්‍රහාරයත් එක්කමයි. මේ වෙලාවේදී අපිට පෙනෙනවා ඇසිපිය ගහන සනින් මේ ෆයිට් එක ඉවර වෙලා යනවා කියලා. ඇත්තටම අර යකා වගේ හිටපු පොර බිම වැටිලා කෙන්දිරි ගන්නට තැන්ට පත් වෙනවා. එතනින් නැවතින් නැති අපේ ජැක්සන් මේ වෙලාවේදී බිම වැටලා ඉන්න අර මිනිහා දිහාවට පාත් වෙලා එයාගේ කනට කරලා සීතල කටහඬකින් කියනවා ආයෙ සැරයක් උඹ යාට අත තිබ්බොත් මම මේ පාර පටන් ගත්ත වැඩේ ඉවරයක් කරනවා කියලා. ඉතින් මේ සිදුවමත් එක්කම තමයි අපට පැහැදිලි වෙන්නේ අතරම ජැක්සන් කියලා කියන්නේ ඉස්සර පොලිසියේ හිටපු. හැබැයි යාගේ මේ දරුණු ක්‍රමවේදය නිසාම එළියට විසික් වෙච්ච කෙනෙක් කියලා. ඉතින් දැන් එයා වැඩ කරගෙන යන්නේ නීතියේ සෙවණැලි ආස්සේ කාටවත් හොරෙන් තමන්ගේ වැඩ කරගෙන යන ප්‍රයිවට් ඩිටෙක්ටිව් කෙනෙක් විදිහට. මේ සීන් එකෙන් පස්සේ මේ කතාව එකපාරටම ෂිප් වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් තැනකට. මේ වෙලාවේදී අපි දකින්නේ රෙකෝඩින් ස්ටුඩියෝ එකක්. මෙතන ඉන්නවා රටේ ප්‍රසිද්ධම R&B සිංගර් කෙනෙක් වෙන ජිආරි. ඉතින් එයාගේ අලුත්ම සින්දුවක් හරියට රෙකෝඩින් කරගන්න බැරුව නොසාහෙන්න දුක් විඳිනවා. ඒ වගේම එයාගේ හිත කොහෙවත් නෑ වගේ. ලොකු මානසික පීඩනයකින් මිරිකිලා දිගින් දිගට මෙයාගේ වැඩ වැරදිනවා. අන්තිමේදී ඇසිස්ටන්ට් ප්‍රොඩියුසර් කෙනෙක් මෙතනට ඇවිත් යට හොඳටම බැනලා ඔළුව හදාගෙන පහුවෙනද එන්න කියලා ආව එතනින් යවනවා. ඉතින් තමන්ගේ හිතේ ලොකු කලකිරීමකින් ස්ටුඩියෝ එකකින් එළියට බැලලා එයාගේ කාරකට එන ජිආරි මේ වෙලාවේදී පැසෙන්ජර් සීට් එකට නැග ගමන් එයාට තේරෙනවා මොකද්ද ලොකු අවුලක් තියෙනවා කියලා. ඒ වගේම එයාගේ ඩ්‍රයිවර් පේන්නේ නැහැ. ඒ වෙනුවට ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නේ වෙන කවුදෝ නාදුනන කෙනෙක්. ඒතර මේ මිනිස්සගේ මොනේ තියෙන ඉරියව් වලින්ම පැහැදිලි එයා ජිආරිව ගෙදර ගෙනියන්න නෙවෙයි ආවේ කියලා නම්. මේ වෙලාවේදී තමන් හිතුවටත් වඩා දරුණු ප්‍රශ්නයක පැටලිලා ඉවරයි කියලා අපේ ජිආරියට තේරුම් යනකොටම අර කිඩ්නැපර් කාර් එක වේගෙන් පදවගෙන යන්නේ අපේ ජිආරිගේ නිදාස එතනින් ඉවර කරන ගමන්. ඒත් එකම තමයි මේ කතාව අයමත් ෂිෆ්ට් වෙන්නේ අපේ ජැක්සන් දිහාවට. ඔන්න ඒ වෙලාවේදී අපිට පෙන්නනවා එදා රෑම අපේ ජැක්සන් ඉන්නේ සෙනඟ පිරිච්ච කන් බිහිරි කරවන සාද්දයක් තියෙන නයිට් ක්ලබ් එක කියලා. හැබැයි ඉතින් එයා ඇවිත් ඉන්නේ පාටි දාන නම් නෙවෙයි. එයා හොයන්නේ ලොකුම ලොකු කරදරකාරයෙක්ව. කොහොම හරි කරලා මේ වෙලාවේදී මුළු ක්ලබ් එක පුරාම හොයලා අන්තිමේදී ජැක්සන්ට එයාව හම්බ වෙන්නේ. එතන තිබුණු පාටම ජරා බාත්රූම් එකක් ඇතුලේ සැකකටයුතු ඩ්‍රග් ඩීල් එකක් මැද්දේ. අතර මේ වෙන කවුරුත් නෙවෙයි අපේ ජැක්සන්ගේම මල්ලේ. ඉතින් මේ වෙලාවේදී කේන්තියෙන් පුපුරන ජැක්සන් එයාගේ මල්ලිට අර ඩීලර්ට හොඳටම බනිනවා. ඉතින් තමන් ලොකු චණ්ඩියෙක් කියලා හිතාගෙන හිටපු අර ඩීලර් අපේ ජැක්සන්ගේ ඇඟට කඩාගෙන පනිනවා. ඒත් ඒ ගැටුම තප්පර කිහිපයකට වඩා දිග යන්නේ නැහැ. මොකද ජැක්සන් කිසිම අමාරුවක් නැතුව අර ඩීලර්ව බිම දාලා එයාව වේදනාවෙන් කෙන්දිරි ගන්න තත්ත්වයට පත් කරනවා. ওই විදිහට ක්ලබ් එකේ ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ අපේ ජැක්සන් එදාරා එයාගේ ක්ලයන්ට් ඒ කියන්නේ අර ජිම් එකේ සිද්ධියට මුල් වුණ ජීනා එක්ක නිස්කලංක ඩිනර් එකකට යනවා. ඔන්න එතනදී ජීනට විස්තර කරනවා එයා කොහොමද අර කරදරකාරයව මෙල්ල කරලා එයාට පාඩමක් ඉගෙනුවේ කියලා. ඔන්නේ මොහොත ඇති වෙන සම්බන්ධයත් එක්ක ජීන එයාට එදා රෑ එයාක නවතින්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒත් එක්කම තමයි අපිට පෙන්වන්නේ එදා රෑ හැමෝම බලාපොරොත්තු වුණ විදියටම ගෙවිලා යනවා කියලා. ඉතින් පහුවෙනිදා උදේ ජීන වැඩට ගියාට පස්සේ තමයි අපේ ජැක්සන් ගෙදර තනියම ඉන්නකොට එකපාරටම දොරට කවුදෝ තාට්ටු කරනවා කියලා අපේ ජැක්සන්ට ඇහෙන්නේ. ඉතින් දොර අරපු ගමම මිනිස්සු දෙන්නෙක් ගැට පැනලා අපේ ජැක්සන්ගේ ඔළුවට තුවක්කුවක් තියෙනවා. උන් ඇත්තටම ඇවිල්ලා තියන්නේ අපේ ජැක්සන්ට හොඳටම ගහලා බය කරන්න කියලා. හැබැයි ඉතින් උන්ට ලොකු වැරදීමක් වෙලා තමයි තියෙන්නේ. මොකද ජැක්සන් කියලා කියන්නේ එහෙම බය කරන්න පුළුවන් જાතිය පොරක් නන් නෙවෙයි. මේ වෙලාවේදී කිසිම කලබලයක් නැතුව විදුලි වේගයෙන් ක්‍රියාත්මක වෙන අපේ ජැක්සන් කිසිම වචනයක්වත් කතා නොකර ඒ දෙන්නගෙම තුවක්කු උදුරගෙන දෙන්නවම බිම දාලා වැඩේ ඉවර කරනවා. ඉතින් ඔය විදිහට අපේ ජැක්සන් අව탁සේරු කරපු තවත් දෙන්නගේ ඇඟවල් එතන බිම වැදිරලා තියෙනවා. මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්නනවා එදා හවස් වරුවේදී ජැක්සන් යන්නේ තවත් ගැටුමකට. හැබැයි ඉතින් මේ පාර ලේ වැగిරෙන එකක්
එකක් නම් නෙවෙයි. ඉතින් එයා කෙලින්ම මේ වෙලාවේදී යන්නේ බාස් කියන මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්ගේ රෙකෝඩින් ස්ටුඩියෝ එකට. මොකද එයාගෙන් ලැබෙන්න තියෙන ණයක් අය කරගන්න කියලා. ඉතින් මේ බාස් කියලා කියන්නේ පට්ටම සැප පහසු විදියට ජීවිතේ ගත කරන සල්ලි කන්දරාවක් උඩින්න මිනිස්සෙක්. ඉතින් ජැක්සන් හොඳටම දන්නවා උදේ ඌ මැරෝ දෙන්න වෙවේ බාන්ස් කියලා. ඒ නිසා එයා කිලි මේ ගැන බාන්ස්ගෙන් ප්‍රශ්න කරනවා. හැබැයි ඉතින් මේ වෙලාවේදී බාන්ස්ගේ සංසුන්කම නම් පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් එයා හරිම කූල් විදියට මේ වෙලාවේදී කියනවා මම ඔන්නේ එව්වේ ඔයාගේ ඇටෙන්ෂන් එක ගන්න. මම ඔයාට මේ වෙලාවේදී ජොබ් එකක් දෙන්න ඕනේ. මට කෙනෙක්ව හොයලා දෙන්න කියලා. ඉතින් ඒක නා තමයි ජිආරේ. ඉතින් ජැක්සන් මේ වෙලාවෙම ඒ ජොබ් එකට ඩොලර් 50000ක් ඉල්ලනවා. ඉතින් බාන්සුත් ඒ වෙලාවෙම එයාට අන්තිකාරම් මුදලකුත් දෙනවා. ඔය වෙලාවේදී සල්ලි අරගෙන එතනින් යන්න කලින් අපේ ජැක්සන් බාන්ස්ගේ ඇසිස්ටන්ට් ලෝනිට කතා කරලා කියනවා බාන්ස් ගැන මොනවා හරි තොරතුරක් තියෙනවා නම් එයාට කියන්න ඕනේ කියලා. මොකද ජැක්සන්ට තේරෙනවා බාන්ස් ජිආර් ගැන සම්පූර්ණ ඇත්ත එයාට කියන්නේ නැහැ කියලා. ඔන්න ඒ වෙලාවේදී තමයි අපිට පෙන්වන්නේ ජැක්සන් එතනින් ගියාට පස්සේ මොහොතකින් බාන්ස්ට එන්නේ ආසියානු මාෆියා කල්ලි බලගත්ු නායකයෙක් වන ජෙසි කියන කාන්තාවගෙන් හිපවා සීතල කරවන කෝල් එකක්. ඉතින් ඒ කෝල් එකෙන් තමයි කතාවේ ලොකුම ප්ලොට් ට්විස්ට් එකක් එළියට එන්නේ. ඉතින් මේ බාස් මේ මාෆියා නායකවට ලොකු ණය කන්දරාවක් ගෙවන්න තියෙනවා. ඉතින් ජෙසි හරිම සංසුන් එයාට මේ වෙලාවේදී මතක් කරනවා ඔය මට ජිආර්ව අධිකාරමක් විදියට දුන්නට ඔයාගේ සම්පූර්ණ ණයම තවම ගෙවලා ඉවර නැහැ කියලා. ඒ කියන්නේ බාස් කියලා කියන්නේ බරපතල ප්‍රශ්නක ඉර වෙලා ඉන්න මිනිසෙක්. ඇත්තටම එයා මාෆියාවට ණය වෙලා. ඒ ණයෙන් පොඩි කොටසක් ගෙවා ගන්න බැරුව අන්තිම විසඳුම විදියට තමන්ගේම ආටිස්ට් කෙනෙක් වෙන ජිආර්ව පැහැරගෙන ගිහින් මිනිස් ජාවාරම්කාරයන්ට විකුණලා තියෙන්නේ. මේ අතරම තමයි නගරේ සම්පූර්ණයෙන්ම වෙනස් තැනක අපේ ජැක්සන් හම්බ වෙන්නේ එයාගේ පරණ පොලිස් ලෝකා. ඒ කියන්නේ ජැක්සන් ගැන තාමත් විශ්වාසයක් තියෙන එකම මිනිසයා. ඉතින් එයාට ඕන වෙලා තියෙන්නේ ජැක්සන්ව ආයෙමත් වැඩට ගන්න. ඒ වෙන මුකුත් නිසාවත් නෙවෙයි අර බාන්ස්ට තර්ජනය කරන ඩ්‍රග්ස් සහ මිනිස් ජාවාරම් මත පදනම් වුණ අපරාධ අධිරාජ්‍යයක් පාලනය කරන මාෆියා නායිකාව ජෙසිව අල්ලගන්න. ඉතින් පොලිසිය අවුරුදු ගාණක් තිස්සේ ආව අල්ලගන්න උත්සාහ කරත් ජෙසි කියලා කියන්නේ හරියටම හොල්මනක් වගේ. ඉතින් පොලිස් ලෝකා දන්නවා ජෙසිව නවත්තන්න පුළුවන් ජැක්සන්ගේ මේ අනුකම්පා විරහිත නීතියට පිටින් යන ක්‍රමවලට විතරයි කියලා. හැබැයි ඉතින් ජැක්සන් එකපාරටම ඒකට කැමති වෙන්නෙත් නෑ. මොකද එයා දන්නවා ජෙසි එක හැපෙන්න යනවා කියලා කියන්නේ ලේවිලක නානා වගේ වැඩක් කියලා. ඒ වගේම ආයෙමත් එයා ඒ වගේ ජීවිතයකට යන්න කිසිම සූදානමක් නැහැ. මේ වෙලාවේදී පොලිස් ලෝකගේ ඉල්ලීම ගැන හිතන ටිකක් කලිල්ල ගන්න ජැක්සන් මේ වෙලාවේදී එතනින් පිටත් වෙලා පැය දෙකකට විතර පස්සේ තමයි අපිට පෙන්වන්නේ එයාව හම්බ වෙන්නේ මනි කියලා කෙනෙක් කියලා. මේ මනි කියලා කියන්නේ ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා හිටපු මිනිස්සෙක්. ඔන්න එතනදී තමයි කතාවේ තවත් පැත්තක් හෙළිදරව් වෙන්නේ. තරම අපේ ජැක්සන්ට හොයන්න කියලා බාර දීපු අර පැහැර ගැනීමට ලකුණ R&B සිංගර් කියන්නේ ජිආර් කියලා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි මේ මනිගේ පෙම්වතිය. ඔන්න ඔය වෙලාවේදී තමයි අපේ ජැක්සන්ට තේරුම් යන්නේ අතරම ජිආර්ව පැහැරගෙන ගිහින් තියෙන්නේ තමන් කියලා. ඔය වෙලාවේදී තමන්ගේ සැකේ තහවුරු කරගන්නත් එක්ක ජැක්සන් මනිට කියනවා ජිආර්ට කෝල් එකක් ගන්න කියලා. ඉතින් හිතුවා වගේ මෙයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේකෙන් හොඳටම කලබල වෙන දෙන්නම කෙලින්ම යන්න ජිආර් නැවතිලා හිටපු තැනට. ඔන්න එතනට ගියාම එයාලට තහවුරු වෙනවා ජිආර් එතන නැහැ කියලා. ඉතින් මේ සියුද්ධියත් එක්කම සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන මනි ජිආර්ව හොයාගන්න යට උදව් කරන්න කියලා අපේ ජැක්සන්ගෙන් ඉල්ලනවා. මේ මුළු සිද්ධියම මොකද්ද තේරුම් ගන්න බැරි අමුත්තක් තියෙනවා කියලා දැනුණත් අපේ ජැක්සන් මනිට උදව් කරන්න එකඟ වෙනවා. මේ සීන් එක කට් වෙලා අපිට පෙනෙනවා එදා හවස ජැක්සන් යන්නේ බාන්ස් විසින් සංවිධානය කරපු ඉවෙන්ට් එකකට කියලා. හැබැයි එතනදී බලාපොරොත්තු නොවන විදිහට මේ කතාවේ ප්‍රධාන චරිත ඔක්කොම එකම තැනකට එකතු වෙනවා. ඔන්න එතනදී යාට හම්බ වෙනවා ජීනව. ඒ වගේම තමයි මේ කතාවේ ප්‍රධානම දුෂ්ට චරිතය වන මාෆියා නායකව ජෙසි සහ එයාගේ පක්ෂපාතී ගෝලයවත් ජැක්සන්ට එතනදී දකිනවා. මේ වෙලාවේදී හැමදේටම වඩා අපේ ජැක්සන්ව කම්පැනිට පත් කරන්නේ ජීනා කියන්නේ ජෙසිත් එක්ක එකට වැඩ කරන කෙනෙක් කියලා දැනගත්තම. මේ සීන් එකත් එක්කම අපිට පේන්නනවා ඊට පහුවෙනදා උදේ ජැක්සන් සහ ජීනා එයාගේ ඇපාර්ට්මන්ට් එකෙන් එළියට එන්නේ පොඩි වෝක් එකක් දාන්න කියලා හිතාගෙන. ඉතින් එයාලා හෝටල් මැනේජර් එක hina වෙලා කතා කර කර ඉන්නකොටම තමයි එකපාරටම එයාලගේ ඉස්සරහට එන මෝටර් බයික් එකක් ආපු මිනිස්සු දෙන්නෙක් එයාලට එකපාරටම පහර දෙන්න පටන් ගන්න සම්පූර්ණ ඇම්බුෂ් එකක් විදිහට. ඉතින් ඔය වෙලාවේදී අපිට පෙන්නනවා තප්පරයකින් ක්‍රියාත්මක වෙන අපේ ජැක්සන්ගේ සහජ බුද්ධිය නිසා එයාට ප්‍රහාරයෙන් මග අරගන්න පුළුවන් වුණත් ඒක උණ්ඩයක් මේ වෙලාවේදී ජීනාගේ අතේ වදිනවා. ඒත් එකම තමයි කේන්තියෙන් ක්‍රියාත්මක වෙන අපේ ජැක්සන් එක ප්‍රහාරකයෙක්ට එයාගේ හෙල්මට් එක ගැලවිලා විසික් වෙලා යනම පයින් පාරක් ගහන්නේ.
ඔන්න එතකොටම තමයි ජැක්සන් දකින්නේ ඒ ආසියානු ජාතිකයෙක් කියලා. හැබැයි ඉතින් අරුව අල්ලගන්න කලින් අපිට පෙන්නනවා අනිත් බයික්කාරයා එයාවත් ඇදගෙන එතනින් පැනලා යනවා කියලා. ඔයත් එකම වහම ක්‍රියාත්මක වෙන අපේ ජැක්සන් මේ වෙලාවේදී ජීනව හොස්පිටල් එකකට අරගෙන යනවා. හැබැයි ඉතින් වාසනාවකට තුවාල එච්චර බරපතල එකක් නන් නෙවෙයි. ඊට පස්සේ තමයි ජැක්සන් කෝල් එකක් ගන්න අපේ මණිට. ඉතින් යා මණිට මේ ප්‍රහාරය ගැන විස්තර කරලා කියනවා. ඇයි මේ බයික්කාරයෝ දෙන්නෙක් තමට පහර දුන්නේ කියලා එයාට කිසිම අදහසක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම හිතා ගන්න බැරි දෙයක් කියලා. එතනම අපේ ජැක්සන්ට මේ ගැන උත්තර ඕන වෙලා තිබුණා. ඉතින් යා මණිගෙන් මේ වෙලාවේදී අහනවා මේ වගේ මිනිස්සු හොයාගන්න පුළුවන් තැනක් ගැන ඔයා දන්නවද කියලා. ඒත් එක්කම තමයි නගරේ අඳුරු පැත්ත ගැන හොඳටම දන්න මණි එයාලා හරියටම කොහෙද ඉන්නේ කියලා නොදන්න බව කිව්වා. එයාලා නිතරම ගැවසෙන ක්ලබ් එකක් ගැන තොරතුරු ජැක්සන්ට දෙන්නේ. ඉතින් ජැක්සන්ට ඕනේ වෙලා තිබුණේ අන්න ඒ තොරතුරු ටික විතරයි. ඔය වෙලාවේදී ඔයාගේ ඔළුවේ තිබුණ එකම එක දෙයයි. ඒ තමයි පාලි ගැනීම. ඉතින් යා මේ වෙලාවේදී මණිට කියනවා ජීනව බලා ගන්න. තමන්ගේ මේ පාහරෙන්ට පාඩමක් උගන්වලා එන්නම් කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ මණිගේ තොරතුරු වලට අනුව අර ක්ලබ් එක හොයාගෙන ගිහිල්ලා ඒ ක්ලබ් එකට ඇතුල් වෙනකොට ජැක්සන්ගේ මූණේ තිබුණ කිසිම සමාවක් නැති සීතල බැල්මක්. ඉතින් යා කෙලින්ම ඇවිදගෙන ගිහින් එතන හිටපු මිනිස්සු රැලක් ඉස්සරහා නැවතිලා තමන්ගේ අතේ තිබුණු හෙල්මට් එක පෙන්නලා හරිම සංසුන්ව අහනවා මේ හෙල්මට් එක අයිති එක කවුද කියලා. ඔය වෙලාවේදී ජැක්සන් තනියම ආපු නිසා එයාලා හිතන්නේ මග විරදිලා ආපු නිකම් පොරක් කියලා. ඒ නිසා එයාලා මේ වෙලාවේදී ජැක්සන්ට hina වෙනවා. හැබැයි ඒක ලොකු වැරද්දක්. මොකද මුළු කල්ඩියම එකපාරම අපේ ජැක්සන්ට පනිනවත් එක්කම තමයි අපිට පෙන්වන්නේ ප්‍රෝ කෙනෙක්ගේ වේගයෙන් ක්‍රියාත්මක වෙන ජැක්සන් උන් එක බිම දාන්න පටන් ගන්නවා කියලා. ඉතින් මුළු කල්ලිම බිම දාලා ඉවර වෙලා අන්තිමට වේදනාවෙන් කෙදිරි ගන්න එකෙක් ගාවට යන ජැක්සන් අයමත් අර ප්‍රශ්නයම උගෙන් අහනවා. ඉතින් මැරෙන්න තිබුණු බයටම අර මනුස්සයා එකපාරටම ප්‍රහාරයක් ගෙනම අපේ ජැක්සන්ට කියනවා. ඒ තමයි ජැක්සන්ට ජීනටයි පහර දෙන්න අනදුන්නේ මියුසික් ප්‍රොඩියුසර් බාස් කියන එක. මේ වෙලාවේදී අපිට පෙන්නනවා මේ අලුත් තොරතුරත් එක්කම ජැක්සන් කුණාටුවක් වගේ අර ක්ලබ් එකෙන් එළියට බැහැලා කෙලින්ම යන්නේ බාස්ගේ රෙකෝඩින් ස්ටුඩියෝ එකට. මේ වෙලාවේදී අපේ ජැක්සන්ගේ ඔළුවේ තිබුණ එකම එක අරමුණයි. ඒ තමයි ඇත්ත දැනගන්න එක. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ස්ටුඩියෝ එකේ හිටපු බාස් හොයාගන්න අපේ ජැක්සන්ට තපර කිහිපයක්වත් යන්නේ නැහැ කියලා. ඊට පස්සේ යා කෙලින්ම ගිහින් බාස්ගේ ඔළුවට තුවක්කුව තියලා ඇයි Tamanට පහර දෙන්න ආන දුන්නේ කියලා අහනවා. ওই වෙලාවේදී අපිට පෙන්නනවා බාස් කියලා කියන්නේ උපතින්ම බයගුල්ලෙක් නිසාම එයා තුවක්කුව බිම තියන්න කියලා ජීවිත දාණය ඉල්ලලා Tamanට ජීවත් වෙන්න දුන්නොත් එහෙම හැමදේම කියන්නම් කියලාත් පොරොන්දු වෙනවා. ඒත් එකම තමයි බාස් යාගේ සම්පූර්ණ කතාවම අපේ ජැක්සන් ඉස්සරහා වමාරන්න පටන් ගන්න. ඉතින් යා මේ වෙලාවේදී කියනවා Taman ජෙසිට කවදාවත් ගෙවා ගන්න බැරි ණයක අන්දරාවක හිර වෙලා ඉන්න බවත් ඒ ණයෙන් බේරෙන්න බැරිම තැන මණිගේ කෙල්ල ජියාරිව අත්කාරමක් විදියට ජෙසිට විකුණපු බවත් පාපොච්චාරණය කරනවා. ඒ වගේම බාස් දැනගන්න ඉඳලා තියෙනවා මණි අනිවාර්යයෙන්ම උදව් ඉල්ලගෙන ජැක්සන් ගාවට එනවා කියලා. ඉතින් මණිට උදව් කරන එක නවත්තන්න තමයි ජැක්සන් මේ කේස් එකෙන් අයින් කරන්න තමයි එයා මේ ජෙසිගේ මිනිස්සු දෙන්නෙක්ම කුලියට අරන් ජැක්සන්ට පහර දෙන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් එයා මේ වෙලාවේදී දිවුරලා කියනවා එයාගේ අරමුණ වෙලා තියෙන ජැක්සන්ව මරණ එක නෙවෙයි. ඒව ටික කාලයකට හරි මේ කතාවෙන් අයින් කරලා දාන එක විතරයි කියලා. මේ වෙලාවේදී මේ හැමදේම අහගෙන ඉන්න ජැක්සන්ට බාස්ගේ මේ වැඩ ගැන ඇති වෙන්නේ නම් ලොකු පිළිකුලක්. ඊට පස්සේ ආ බාස්ට මේ වෙලාවේදී තර්ජනය කරලා ජෙසිගේ මූලස්ථානයේ තියෙන තැන දැනගෙන ආයසරයක් මගේ පාරට ආවොත් මම උඹව මරනවා කියලා අනතුරුංගියමකුත් දීලා තමයි එතනින් පිට වෙන්නේ. ඊට පස්සේ ජැක්සන් කෙලින්ම යන්නේ හොස්පිටල් එකට. මොකද ජීනව බලන්න කියලා. ඉතින් එතනට ගිහිල්ලා එයා ජීනට කියනවා එයා පොඩි වැඩ වගේකට යනවා කියලා. හැබැයි ඇත්ත විස්තරේ නම් එයා කියන්න යන්නේ නැහැ. ඔය වෙලාවේදී ජීනා මොකද්ද වෙන්නේ කියලා ඇහුවත් ජැක්සන් හැමදේම ආවම කියන්නම් කියලා පොරොන්දු වෙලා එතනින් පිටත් වෙලා කෙලින්ම යන්නේ මණිව හම්බ වෙන්න. ඊට පස්සේ ජැක්සන් එයාට සම්පූර්ණ ඇත්තම කියනවා. එයා කියනවා ජියාරින්නේ ජෙසීප් ගාව බවත් එයාලා අද රෑම ගිහින් යව බේරගන්න යන බවත්. ඉතින් ජැක්සන් මේ වෙලාවේදී මණිට කියනවා ලෑස්ති වෙන්න. මොකද අද රෑ අපි යන්නේ යුද්ධයකට කියලා. ඒත් එකම තමයි මේ කතාවේ අවසාන දර්ශනයට අපිව අරගෙන යන්නේ ජෙසිගේ අඳුරු ලෝකයට. ඔන්න එතනදී අපි දකිනවා අනුකම්පා විරහිත මාෆියා නායිකාව ජෙසි අර අසරණ මියුසික් ප්‍රොඩියුසර් බාස්ට දරුණු විදියට වද දෙනවා කියලා. අතරම යාගේ ණය ගෙවන්න තවත් ගැටුම් ළමයි වේකුණන්න බාන්ස් කැමති වුණ එකට තමයි ජෙසි මේ තරම් කේන්ති ගිහින් ඉන්නේ. ඔන්න ඔය වෙලාවේදී අපිට පෙන්නනවා අවසාන දේ බාන්ස්ට භයානක අවසාන නිවේදනයක් දෙනවා කියලා. ඒ තමයි බාන්ස්ට දවස් 2ක කාලයක් දෙනවා යාගේ ණය ගෙවන්න තවත් ගැණු ළමයි හොයලා දෙන්න. එහෙම නැත්නම් යාගේ ජීවිතය වන්දි ගෙවන්න. ඒ කියන්නේ බාන්ස්ට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතයයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිතයයි අතරින් එකක් තෝරගන්න. මේ සිද්ධිය වෙලා පැය කිහිපයකට පස්සේ තමයි ජැක්සන් මණි
ජෙසිගේ මූලස්ථානය. ඒ කියන්නේ හෙඩ්ක්වාටර්ස් එක ළඟට ඇවිත් ඉන්නවා කියලා අපිට පෙන්වන්නේ. අතර මේක හරියටම කිසිම කෙනෙක්ට ඇතුල් වෙන්න බැරි විදිහට ආරක්ෂා කරපු බලකොටුවක් වගේ. හැබැයි ඉතින් යාළුවට එයාලගේම ප්ලෑන් එකක් තිබුණා. ඒ තමයි බිල්ඩින් එකේ වහල උඩට ගිහිල්ලා එතනින් ඇතුල් වෙන එක. ඒත් එකම කතාවේ තවත් පැත්තකින් පිට පෙනෙනවා ජැක්සන්ගේ පරණ ලොක්කා එයාගේ කටියයි සර්විස් ටෙක්නීෂියන්ලා විදිහට වෙස්වලාගෙන බිල්ඩින් එක පැත්තට එනවා කියලා. අතරම පොලිස් ලොක්කගේ මේ වැඩේ නම් පටම ජීනියස් මූව් එකක්. ඒත් ඉතින් ඒකේ පොඩි කොමඩි ට්විස්ට් එකකුත් තිබුණා. ඉතින් කිසිම සැකයක් හිතෙන්නේ නැති නිසා එතන හිටපු ආරක්ෂකයෝ ඔයාලට ඇතුළට යන්න දෙනවා. ඊට පස්සේ ඇතුළට ගියපු ගමන් අපිට පෙන්නනවා පොලිස් ලොක්කා වෝකිටෝකි එකකින් අපේ ජැක්සන්ට කතා කරලා එයාලා ඇතුළේ ඉන්න බව තහවුරු කරනවා. ඔන්න එතකොට තමයි අපිට හෙළිදරව් වෙන්නේ ජැක්සන් යාගේ පරණ ලොක්කාගෙන් මේ වැඩේට උදව් ඉල්ලලා තියෙනවා කියන එක. ඉතින් ජැක්සන්ගේ ක්‍රම ගැන විශ්වාසයක් තියෙන නිසා ලොක්කත් එකට එකග වෙලා තියෙනවා. මේ වෙලාවේදී අපිට පෙන්නනවා හැමදේම ප්ලෑන් එකට අනුව සිද්ධ වෙමින් තිබුණත් තව තප්පර කිහිපයකින් හැමදේම අවුල් ජාලයක් වෙන්න යන්නේ. මේ අතරම බිල්ඩින් එකේ වෙනම තැනක හිර කරගෙන හිටපු ජියාරේ එයාගේ ආරක්ෂකයෙක්ව රවට්ටලා එතනින් පැනගෙන එතන තිබුණු බාත්රූම් එක හැංගෙනවා. ඊට පස්සේ අපිට ආපහු ජැක්සන්වයි මණිවයි පෙන්නනවා. මේ වෙලාවේදී ප්ලෑන් එකට අනුව ජැක්සන් මණි දෙපැත්තකට වෙන් වෙනවා. ජැක්සන් යන්නේ ජෙසිව හොයාගෙන, මණි යන්නේ ජියාරිව හොයාගෙන. ඒත් එකම තමයි ආරක්ෂකයෙක්ව මණිව හොයාගෙන එයාගේ ඔළුවට තුවක්කුවක් තියෙනවා කියලා දකින පොලිස් ලොක්කා මේ වෙලාවේදී අවධානය වෙනතකට යොමු කිරීමක් විදිහට එතන තිබුණු ගෑස් පයිපයක් පුපුරවන්නේ. අනිත් පැත්තෙන් ජැක්සන් බිම තිබුණු අඩි සලකුණු දිගේ ගිහින් අන්තිමේදී කොහොම හරි කරලා ජියාරි හැංගිලා ඉන්න බාත්රූම් එක හොයාගන්නවා. ඊට පස්සේ ආ ජියාරිට කියනවා තමන් ආයෙත් එනකල් එතරම් හැංගිලා ඉන්න කියලා. ගෑස් පයිපේ පුරුමත් එක්කම තමන්ට බේරෙන්න තියෙන එකම විදිය මේක කියලා තේරුම් ගන්න මණි මේ වෙලාවේදී අර ආරක්ෂකයාට යටත් වෙනවා වගේ රඟපානවා. ඊට පස්සේ එයා අන්තිම ඉල්ලීම විදියට එක සිගරට් එකක් ඉල්ලනවා. ඉතින් අර මෝඩ ආරක්ෂකයා තාට ඒක දෙනවත් එක්කම තමයි මේ මොහොතේ මණිගේ ඇඟට එන මාරම ගැම්මත් එක්ක එයා පත්තු කරපු අර සිගරට් එක අර ගෑස් ලීක් වෙන පයිප් එකට විසික් කරනවා. ඒත් එක්කම තමයි අපිට පෙන්වන්නේ එතන සිද්ධ වෙන්නේ මහ විශාල ගින්නක් කියලා. ඉතින් ෆයර් එලාම් එක කෑ ගහන්න පටන් ගන්නවත් එක්කම මේ මුළු තැනම එකම අවුල් ජාලයක් බවට පත් වෙනවා. මේ අතරදිම ජැක්සන් ජෙසිගේ දකුණු අත වගේ හිටපු ගෝලෝ දෙන්නව හොයාගන්නවා. ඉතින් ජැක්සන් කියලා කියන්නේ ප්‍රෝ කෙනෙක් වුණත් එයා තනියම එතන උන් දෙන්නෙක්. ඔන්නේ එතකොට අපිට පෙන්නනවා එතන ඇති වෙන්නේ පට්ටම දරුණු ෆයිට් එකක් කියලා. කොහොම හරි අන්තිමේදී ජැක්සන් එක තැනකට කොන් කරගන්න අර ගෝලයෝ දෙන්න එයාලගෙන් එකෙක් අපේ ජැක්සන්ට වෙඩි තියනවා. ඒත් එකම තමයි ජැක්සන් බිම ඇදගෙන වැටෙන්නේ. අන්තිමේදී ජැක්සන්ගේ ගේම ඉවර කළා කියලා හිතන අර ගෝලයෝ දෙන්න එතනින් පිටත් වෙලා යනවා. ඒත් එකම තමයි බිල්ඩින් එක පුපුරන්න යනවා කියලා තේරුම් ගන්න පොලිස් ලොක්කා තමන්ගේ ටීම් එකයි මණිවත් අරගෙන එතනින් ෂේප් එකේ මාරු වෙන්නේ. මේ වෙලාවේදී බිල්ඩින් එක සම්පූර්ණයෙන්ම පුපුරලා යන තව තප්පර කිහිපයක් අපිට පෙන්නනවා. ෆිල්ම් එක වෙන්න පුළුවන් සුපිරිම සීන් එකක් මෙතන සිද්ධ වෙනවා කියලා. ඒ තමයි ජැක්සන් ආයමත් නැගිටිනවා. මොකද කියලා කියනවා වෙඩි උණ්ඩය වැදිලා තිබුණේ මාරාන්තික තැනකට නෙවෙයි. එයා තුවාල වෙලා හිටියත් මේ වෙලාවේදී ගේමින් අවුට් වෙලා තිබුණේ නැහැ. ඉතින් එයා විදුලි වේගෙන් ආපහු දුවලා ගිහිල්ලා බාත්රූම් එකේ හිටපු ජියාරිවත් ඇදගෙන මුළු බිල්ඩින් එකම අවුල් ජාලයක් බවට පත් වෙද්දිම එළියට පැන ගන්නවා. ඔය වෙලාවේදී අපිට පෙන්නනවා ටිකක් ඈතින් ඉඳන් තමන්ගේ බලකොටුව ගෙනි අරගෙන අලු වෙලා යන හැටි බලාගෙන ඉන්න ජෙසිගේ මූණේ තිබුණු කේන්තියක් කියලා. ඉතින් එයා පරිගන්නවා කියලා තමන්ගේ හිතෙන් පොරොන්දු වෙනවා. පැය කිහිපයකට පස්සේ තමයි අපිට පෙන්වන්නේ ජැක්සන් ජියාරේ ඉන්නේ හොස්පිටල් එකේ කියලා. මේ වෙලාවේදී ජැක්සන්ගේ තුවාල වලට බෙහෙත් දාන ගමන් ඒ වෙලාවෙ එතනට දුවගෙන එන මණි ජියාරිව පණ පිටින් ඉන්නවා දැකලා එයාව බදා ගන්නවා. ඉතින් ජියාරි මේ වෙලාවේදී තමම බේරගත්ත ජැක්සන්ට ස්තුති කරත් ජැක්සන් කියන්නේ ස්තුති කරන්න ඕනේ මණිට කියලා. මොකද එයාගේ ආදරේ තමයි තමන්ව එයා ළඟට අරගෙන ආවේ කියලා. ඒ සිද්ධියෙන් පස්සේ ජැක්සන්ගේ මණි යන්නේ හොස්පිටල් එකේ හිටපු ජීනව බලන්න. හැබැයි ඉතින් එතකොට තමයි ඒගොල්ලෝ දකින්නේ එයාලා යනකොටත් ජීනගේ කාමරේ හිස් කියලා. ඒක දැකපු ගමන්ම ජැක්සන්ගේ ඇඟේ වතුර වෙලා යනවා. ඉතින් එයා ඉක්මනටම දුවලා ගිහිල්ලා පිළිගැනීමේ අංශයෙන් එයාගෙන අහුවම එයාලා කියන්නේ ජීන පැයකට කලින් ගියා කියලා. ඉතින් ජැක්සන්ගේ හිතට එන නරකම දේ තමයි ජෙසියට මොකක් හරි කළා කියලා එයාට බය හිතෙන එක. ඉතින් ජැක්සන්ගේ මණි කාර්යකට දුවන අතරේ තමයි ජැක්සන්ට නාදුනාංකකින් කෝල් එකක් එන්නේ. අතර මේ කතා කරන්නේ ජීනා. ඒ ලොනිගේ ඩෙස්ක් එකේ තිබුණු ෆෝන් එකේ. එයා කියනවා ජෙසිව හම්බ වෙන්න යනවා. ඒ බව නොකියාගේ එකට සමා වෙන්න කියලා. ඔය වෙලාවේදී ජැක්සන් ඔයා කොහෙද ඉන්නේ කියලා අහනකොට ජීනා කියන්නේ බාන්ස්ට ඇති රෙකෝඩින් ස්ටුඩියෝ එකේ කියලා. ඒ මොහොතේ ජැක්සන්ගේ බය සීතල කේන්තියකට හැරෙනවා. ඊට පස්සේ එයා ජීනාට
කෑගහලා කියනවා එතනින් පැනගන්න. ආසියානු පෙනුමක් තියෙන හැමෝගෙම ඈත් වෙලා ඉන්න කියලා. අතරම ජැක්සන් දන්නවා මේ වෙනකොටත් ජෙසි ඉන්නේ පලි ගන්න බලාගෙන කියලා. ජීනා ෆෝන් එකේ ඉන්නකොටම එයාලගේ බියකරු හුයිනේ ඇතක් වෙනවා. මේ වෙලාවේදී අපිට පෙන්නනවා ජෙසිගේ මැරියෝ කණ්ඩායමක් ස්ටුඩියෝකට කඩාගෙන පනින්නේ ජීනාවයි ලොනිවයි පැහැර ගන්න. ඔය වෙලාවේදී ජෙසිගේ මැරියෝ ඇවිත් කියලා ජීනා ජැක්සන්ට සිග්නල් කරනවා. ඔය වෙලාවේදී හැංගිලා ඉන්න තමන් එනකම් බලාගෙන ඉන්න කියලා ජැක්සන් කියනවත් එක්කම එයයි මනි උපරිම වේගෙන් ස්ටුඩියෝ එකට යන්න පිටත් වෙනවා. ඔය වෙලාවේදී ටොයිලට් එකක් හොයාගෙන යනවා කියලා බොරුවක් කියලා පඩි පෙලක්කේ දුවගෙන ගිහින් ජීනා පැන ගන්න උත්සාහ කරනවා. ඒත් එකම තමයි ජැක්සන්ගේ මනි එතනට එනකොටම CCTV එකෙන් එදියා බලාගෙන ඉන්න ජෙසි එයාගේ අලුත් මැරියෝ කොම එයාලට පහර දෙන්න පිටත් කරලා හරින්නේ. ඔන්න ඒත් එක්කම තමයි එතන ඇති වෙන්නේ තවත් දරුණු ගිනි ජාලාවක්. හැබැයි ඉතින් ජැක්සනුයි මනි කියන්නේ ලේසි පහසු කට්ටියක් නන් නෙවෙයි. ඒත් එක්කම තමයි අපිට පෙන්වන්නේ එයාලා මුළු කල්ලියටම ගහගෙන ඉස්සරහටම ගින් දෙපැත්තකට වෙන් වෙනවා කියලා. ඉතින් ජැක්සන් යන්නේ ජීනා පස්සෙන්. මනි යන්නේ ජෙසිගේ අනිත් මිනිස්සු එක්ක සටන් කරන්න කියලා. කොහමරි මනිට බාන්ස්ගේ ඔෆිස් එක හම්බ වෙනකොටම එයා දකින්නේ ජෙසි දැනටමත් බාන්ස්ව මාරලා එයාගේ පණ නැති ශරීරය පුටු උඩම තියලා ගිහින් තියෙන විදිහ. මේ අතරතුර ජැක්සන් අන්තිමේදී බිල්ඩින් එකේ රූෆ් টොප් එකට ළඟා වෙනවා. ඔන්න එතනදී යාට මුහුණ දෙන්න වෙන්නේ ජෙසිගේ අර දකුණු අත වගේ හිටපු ගෝලියෝ දෙන්නටමයි. අතර මේක තමයි මේ ෆිල්ම් එකේ තියෙන ෆයිනල් ෂෝඩවුන් එක. ඒත් එක්කම අපිට පෙනෙනවා ජීවිතේ අන්තිමටම ගිහින් සටන් කරන මිනිස්සු තුන්දෙනෙක් අතර ඇති වෙන දරුණු සටනක්. හැබැයි ඉතින් ජැක්සන් කියලා කියන්නේ මේ සෙල්ලමේ ඉන්න මාස්ටර් කෙනෙක්. එයා අන්තිමේදී දෙන්නව පරාජය කරනවා. එක්කම තමයි එතනට එන්න ජෙසි ජග්‍රාහී හිනාවක් දාලා අපේ ජැක්සන්ට බිල්ඩින් එකෙන් පහළ බලන්න කියලා කියන්නේ. එතකොට එයා දකිනවා ලොනිව ලනුවකින් ගෙට ගහලා බිල්ඩින් එකෙන් පහළට එල්ලෙන්න සලස්සලා තියෙන විදිහ. එතකම ජෙසි කියනවා මේ තමයි මගේ රාජ්‍ය විනාශ කරාට ඔයාට දෙන පලි ගැනීම කියලා. ඒක දකින්නවත් එක්කම අසරණ කෙනෙක්ව බේරගන්න ඕනම දෙයක් කරන ජැක්සන් ඒත් එක්කම ලොනිව බේරගන්න දුවනවත් එක්කම තමයි අපිට පෙන්වන්නේ ජෙසිය ලනුව කපලා දානවා කියලා. ඉතින් ජැක්සන්ට සිද්ධ වෙනවා අන්තිම බලාපොරොත්තු වගේ තිබුණු ඒ ලනුව අල්ලගෙන ඉන්න. හැමදේම ඉවරයි කියලා හිතන මොහොතක්. හැබැයි ඉතින් එතනට එන්නේ කවුරුත් බලාපොරොත්තු නොවුණු කෙනෙක්. තමයි ජීනා. ඒ වෙලාවදී යගේ අතේ තියෙන හිතා ගන්නවත් බැරි තරම් ප්‍රෙෂර් එකක් තියෙන වතුර හෝස් එක. ඔය වෙලාවදී අපිට පේනවා ජීනා ඒකෙන් ජෙසිට දරුණු විදියට වතුර පාරක් ගහනවා කියලා. ඉතින් ඒ පාරේ සැරට ජෙසි බිල්ඩින් එකෙන් පහළට විසික් වෙලා වැටෙනවා. අවසානයේදී ජැක්සන්ට ආයෙමත් එයාගේ ගෙදරට එන්න පුළුවන් වෙනවා. ඔය වෙලාවේදී ජැක්සන් මනිට හැමදේටම ස්තුති කරන අතරේ මනි ජියාරිව බේරගත්තට ජැක්සන්ට ස්තුති කරනවා. ඊට පස්සේ ප්‍රශ්න වලින් බේරුණු සහෝදරයෝ දෙන්නෙක් වගේ එයාලා දෙන්න බදා ගන්නවා. ඉතින් මේ තමයි ට්‍රබල් මෑන් ෆිල්ම් එකේ කතාව. ඇක්ෂන් ඩ්‍රාමා ට්විස්ට් හැමදේකම පිරුණු පට්ටම ෆිල්ම් එකක්. ඔයාලා මේ කතාවට කැමති වුණා කියලා හිතනවා. ඉතින් තවත් මේ වගේ මූවිස් බලන්න සිංහල TV කැප්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න කියලා කියන ගමන් ආයෙත් මේ වගේ සුපිරි කතාවකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම good luck.